ආණ්ඩු පක්ෂයට රයන්න ඇහෙන්න බෑ විපක්ෂයට මයන්න ඇහෙන්න බෑ. මොන පිස්සෝ හුට්ටපරේ කියන්නේ කුණුහරුපයක්ද? අපේ පැත්තේ ඕන් තරම් ඕක කියනවනේ මිනිස්සු. ඒකට ජනාධිපතිතුමා හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා, ජයවර්ධන මැතිතුමා සාහිත්‍ය උත්සව රැස්වීමට ගිහිල්ලා ඇහුවා සාහිත්‍ය කරලා කන්නද කියලා. මල්ලි හරි මල්ලි. අදත් මල්ලි හරි මල්ලි නාලිකාවට ආදරයෙන් පිළිගන්නවා ආයුබෝවන් කියලා. අර මං අර කලින් කිව්වනේ මට මුලින්ම කිව්වනේ මේ මට එක එක අත්දැකීම් ලැබුණා කියලා එක එක තැන්වලදී සිද්ධි සම්බන්ධයෙන්. ඒකෙදි මට මම පළාත් සභා මන්ත්‍රී කෙනෙක් හිටියනේ. ඒකෙදි මට වෙච්ච හුට්ටප්පරයක් තියෙන අනිත් එක ඔය හුට්ටප්පරය ගැන පොඩි කතාවක් කියන්න තියෙනවා. මම අර ගෝල් පිටපයින්නවා කියලා. හුට්ටප්පරය ගැන කියන්නේ බට්නාට්‍යයේ ඔකේ මට බට්නාට්‍ය තමයි ඔය වචනේ තිබුණේ හුට්ටප්පරය කියන එක. ඉතින් මම ඔක මුලින් කියනකොට එක්තරා අවස්ථාවකදී මට ආරංචියක් කියලා අතට කේලමක් කියන්නේකෝ. කේලමක් කිව්වා එක්කෙනෙක් ඇවිල්ලා මෙන්න එහෙම එතකොට ජනාධිපතිතුමා හිටියේ මහින්ද රාජපක්ෂ මැතිතුමා. එතකොට එතනට ගියේ අපේ යාළුවෙක් මේ කලාකරුවන්ගේ සාකච්ඡාවට ගියේ කෙනෙක් කියලා මේ බට්ටිනාට්‍යයේ කුණුහරුප කියනවා මේ හරි ප්‍රශ්නයක් කියලා කේලම කියලා. ඉතින් ජනාධිපතිතුමා කියලා මම බට්ටි බලනවා මේ අපිවත් එක්කනේ ලිව්වේ අර වික්‍රම මහත්තයා ලිව්වේ මේ ඉතින් ඒකේ මන් නම් දැක්කේ නෑ කුණුහරුප කියන මොකද්ද කි කුණුහරුප ඒ පාර මෙයා හිමී ලංකල්ලා කොල හුට්ටප්පරේ කියලා මොන පිස්සෝ හුට්ටප්පරේ කියන්නේ කුණුහරුපයක්ද අපේ පැත්තේ ඕන් තරම් ඕක කියනවනේ මිනිස්සුන් රයක් වුණාම හුට්ටප්පරයක් කියලා තමයි කියන්නේ ඕක කුණුහරුපයක් නෙමෙයි කවුද කිව්ව කුණුහරුපයක් කියලා පොතනම් බැලුම් ආලා ඇවිල්ලා මට ඕක එයාත් කිව්වේ කියලාම ඉතල හිටපු එක්කනේ මට ඇවිල්ලා කිව්වා මෙන්න ආවලා මෙන්න මේ කිව්වා සවුතුනායි කියලා. ඒ හුට්ටප්පරේ කතන්දරේ ඒක එහෙම වුණා. ඉතින් මේ ඔය දැන් බද්ද මේ ඔය මට පළාත් සභාවේ ඉන්නකොට එහෙම හුට්ටප්පරයක් වුණා. මං එක දවසක් මට තිබුණා මං මුලම ගිය මුලම අවුරුද්දේ මං හිටිය සංස්කෘතික අමාත්‍යාංශයේ කාර්යකාර සභාවේ. ඒකෙදි මට දුන්නා අයවැය මං අයවැයුනේ මගේ කතාව. විනාඩි 10ක් තිබුණා. ඒකෙදි මම කතාව පටන් ගන්න කලින් මං අර ඒ පොතක් දිලා දුන්නා ඒකේ උන කොටස් වශයෙන් එක දිගුණු කරන සංස්කෘතික අමාත්‍යාංශය දිගුණු කරන දේවල්. ඊට පස්සේ දැන් මම කතාව පටන් ගන්න කලින් අම්මට සිරි මේ දෙපැත්ත ඇවිලුණා. මොකද ඒ කාලේ ප්‍රශ්නයක් තිබුණා ආණ්ඩු පක්ෂයට රයන්න ඇහෙන්න බෑ විපක්ෂයට මයන්න ඇහෙන්න බෑ. මහින්ද රාජපක්ෂයි රනිල් වික්‍රමසිංහනේ රයන්න කිව්වා දෙපැත්ත ඇවිලුණා. දැන් ඕකෙත් ඒ වගේ මොකද්ද වෙලා දැන් මම කතාවට කලින් දෙපැත්ත හූ ගා රණ්ඩු වෙනවා. දැන් කතා කරනවා කෑ ගහනවා නමන කරනවා. පස්සේ සභාපතිතුමා බොහොම අමාරුවෙන් නවත්තලා ඊළඟට දැන් මම කල්පනා කරා දැන් මේ අවුවස්සේ මම අර සීරියස් කතාව කරන්න ගියොත් ඒ ලොකු ප්‍රශ්නයක් මතුවෙනවා. මට තිබුණේ මොකක් හරි බර කතාන්දරයක් තිබුණේ බර කතාවක්. ඊට පස්සේ මම ටක් ගාලා බැලුවා පොත. ඒකේ තියෙනවා රසවින්දනයේ දිගුණු කිරීම කියලා මාතෘකාවක්. මම කල්පනා කළා හරි දැන් මේ මහා ප්‍රාණ කියන්නේ කිව්වොත් මේ කට්ටිය නවත්තන්න හම්බ වෙන්නේ නැහැ. මම පටන් ගත්තා මේ කතාව පටන් ගත්තා අවසර අරගෙන මම මාතෘකාව කරගත්තේ ඒ කාලේ කට්ටියට මතක ඇති ඔය ප්‍රේමය පරාද වුණාම පිහින් අල්ල මරණ සංස්කෘතියක් තිබුණා ඒ කාලයක්. කිරියල්ලේ සෙන්ට්‍රල් එකේ ක්‍රමයක පිහින් අල්ල මැරුවා අපිත් එක්ක රඟපාපු නංගියෙනෙක්ගේ අක්කා හරි නංගි හරි මැරුවේ. ඊට පස්සේ කැලණි කැම්පස් එකේ අපේ දයානන්ද මහත්තයා මට මතකයේ දිහට දයානන්ද මහත්තයාගේ අයියාගේ දුව හරි එහෙම නෑකමක් තියෙති. ඒ කැම්පස් ඇතුලේ පිහින් අල්ල මැරුවා. මේ මෑතක එක්කෙනෙක් මැරුව කොළඹ කැම්පස් එකේ මං හිතන්නේ. ඉතින් අර ඒක තිබුණේ පස්සේ ආයේ අරක තිබුණේ මේක. ඉතින් මගේ තර්කය උනේ මම කිව්වේ මෙහෙම මේ සාහිත්‍ය කියන එක රසවින්දනය කියන එක නැති වුණාම මොක වෙනවා. මොකද මිනිහෙක් පරිපූර්ණ වෙන්නේ අත්දැකීම් අනුව. අත්දැකීම් තියෙන මිනිස්සයා කවදාවත් කලබල වෙන්නේ නැහැ යම් කාරණාවක් ඇහුවාම කලබලයක් වුණාම ආදරයෙන් පැරළුණාම මංගේ තර්කයක් ඉදිරිපත් කළ අඩු ගන්න මේ ළමයි ගොළු හදවත නවකතාවක් කියලා තිබුණා නම් විරහ වේදනාව කියන එක ඉවස ගන්න පුරුදු වෙනවා. විරහ කියන එක රහක් කියලා විරහ එක රහක්නේ ශෝකේ රහක්නේ. ඉතින් ඒක පුරුදු වෙනවා. නමුත් ඒගොල්ලෝ ඒක නියකට ජීවිතේ ඔක්කොම අත්දැකීම් තමන්ගේ ජීවිත කාලය තුළ ඉගෙන ගන්න බෑ. ඒකට හොඳ නාට්‍යයක් බලන්න ඕනේ, චිත්‍රපටයක් බලන්න ඕනේ, නවකතාවක් බලන්න ඕනේ, කවි පොත් කියවන්න ඕනේ. ඒකෙන් තමයි අත්දැකීම එන්නේ. අත්දැකීමක් කියලා කියන්නේ සිද්ධියක් නෙවෙන්නේ.
ඒක සිද්ධියකින් ඒ ඇත්ත සිද්ධියෙන් Tamanට මම අර කලින් කිව්වා වගේ පරිකල්පන ශක්තියෙන් එක අලංකාර කරලා ගත්තාම මේම අත්දැකීමක් අපිට විඳ ගන්න ලැබෙනවා. ඉතින් අරගොල්ලන්ට තිබුණේ එහෙම එකක් නැහැ. මං හිතන විදිහට කිව්ව නැතුව ඇති. දැන් කියව නැතුව ඇති කියලා කියන්නේ මම මේ තව කතාව පිටපයින්නම් මේ ළඟදී මම දැක්කා මහාචාර්ය සුනිල්නාරත්න මහත්මයා විද්‍යෝදේ ජයපුරේ ඉන්න කාලේ මට විද්‍යෝදේ කියවෙන්නේ. ජයපුරේ ඉන්න කාලේ සිංහලංශයේ සිංහල ස්පෙෂල් කරන්න විශේෂ උපාධිය කරන්න කට්ටියක් ආවලු. එතන ගෑන් ළමෙක් ඇහිලා තිනවා කොහෙද කියලා ඇහුවා හොරණ ටැක්සිලාවේ කිව්වලු. ඒ පාර මහාචාර්යතුමා හසිනා කොණ්ඩක් හොඳයි ඒක ආපු එක. එහෙනම් ඔයාලට කියන්න පුළුවන් ඕගොල්ලෝ ඉස්කෝලේ ලංකාවේ ඊටාම ජනප්‍රිය 60 ගණන් වල ඊටාම ජනප්‍රිය වෙච්ච හොඳම නවකතාව ආදරය සම්බන්ධ හොඳ නවකතාවක් කියවුණා. ඒ නවකතාව මොකද්ද? කත්සෝලා මොකද්ද කියලා ඇහුවලු. ඇහුවාම අර ළමයා ගොළුව කසාය බිව්වා වගේ හිටියොත් දන්නේ නැහැ. ඒ ළමයා දන්නේ නැහැ. තමන් ඉස්කෝලේ ගොළු හදවත නවකතාව ලිව්වා කියලා දන්නේ නැහැ. හරවහන ජාතික කියලා දන්නේ නැහැ. ඉතින් එහෙම විශ්වවිද්‍යාලයක ළමයෙක් එහෙමනම් අර කිරියල්ල මධ්‍ය මහාවිද්‍යාල ළමයා කියව නැති එක අහන්න දෙයක් නැහැ නේ. අනිත් එක්ක කිව්වොත් දන්නෙත් නැහැ. ඉතින් මම කියන්නේ එහෙම අත්දැකීම් තියෙනවා නම් මිනිස්සෙයින්ට ඒක විඳලා ගන්න පුළුවන්. විරහව කියන එක රහක් විදිහට විඳලා ගන්න පුළුවන්. ඒ මම ඒක තව පොඩ්ඩක් කියන්න දැන් අපිට අත්දැකීම් තියෙනවානේ. ඉතින් මම කියන්නේ දැන් අපි තුමු ගෙදෙන්නේ ආදරය කළා ඒක දිගුණු කළා අවුරුදු 6ක් 7ක් ආශ්‍රය කළා හරි කොහොම ආදරය කළා බඳින්නවා. ඊට පස්සේ හොඳට ඉන්නවා ළමයි හදනවා. ළමයින් අධ්‍යාපනය බලනවා. ඒ දැන් අර පරණ ආදරේ හිමින් ඒක අමතක කරලා යනවා. නමුත් හොඳ ආදරයක විරහාවක් එහෙම වෙන්නේ ඒක සදාකාලිකව පවතිනවා. අත්දැකීමෙන් කියන්නේ. ඉතින් දැන් ලෝකේ සාහිත්‍යය පවතින්නේම ගොඩාක් සාහිත්‍ය පවතින්නේම විරහව උඩ. විශේෂයෙන් නාට්‍ය ගොඩාක් විරහව තියෙන්නේ මහා ලොකු නාට්‍ය කවි පොත් මේඝදූතය වගේ දේවල්. ඒවා ගොඩාක් කියවිලා තියෙන්නේ විරහව නිසා තමයි. ආදරය නිසා ආදරය සතුටින් කෙලවර වෙන නවකතා මන් දන්නේ නැහැ ලිහිලා තියෙනවා කියලා. ඉතින් ගීතයක් කිව්වත් ඒ හැම විරහව තමයි රහ විදියට පටන් කරන්නේ. ඉතින් ඒක රහක් විදියට දකින්න අර වගේ අත්දැකීමක් පොතපත කියවලා ලබා ගන්න ඕනේ. නාට්‍ය බලලා ලබා ගන්න ඕනේ. ඉතින් ඒක නිසා ඒ මරණ වලට හේතු නම් සාහිත්‍ය දැන් කාලයක් තුන අපේ දැන් මම අර කලින් කියපු ජයවර්ධන මැතිතුමා 1979 සැප්තැම්බර් මාසේ සාහිත්‍ය උත්සවයේ මාතර තිබිච්ච රැස්වීමට ගිහිල්ලා සාහිත්‍ය උත්සවයේ රැස්වීමට ගිහිල්ලා ඇහුවා සාහිත්‍ය කරලා කන්නද කියලා. වාහන කට්ටක්වත් ගන්න පුළුවන්ද කියලා. මේ කවුද ජනාධිපතිතුමා අහන්නේ මේ. ඉතින් ඒක නිසා මං කියන්නේ සාහිත්‍ය කරලා වාහන කට්ටක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් සාහිත්‍ය කරපු මිනිස්සෙක් කවදාවත් කාර් එක එලවන් යනකොට පාර යන මිනිහෙක් හප්පගෙන ඕනකමින් හප්පගෙන යන්නේ නැහැ. සාහිත්‍ය දැන් ඇතුලේ තියෙන මිනිස්සුන්ට රස විඳින තියෙන මිනිස්සුන්ට. ඉතින් ඒක නිසා ඒක එහෙමයි. ඉතින් මම අර කතාවේදී තවත් කිව්වා ඒක කියනකොට මං කිව්වා ඉස්සර ඔය ප්‍රේමය ඉල්ල නෙමෙයි සමහරක් වෙලාවට ඊට වඩා ගැඹුරු දේවල් ඉල්ලත් මිනිස්සු බොහොම සාහිත්‍ය ආශ්‍රයෙන් බෙදා හදාගත්තා. මේක මේ ජන කවිය ගොඩක් කට්ටිය දන්නවා ඇති. එක තැනක අම්බලමක ඉන්න කොල්ලෙක් ගොඩක් ඉස්සර අම්බලම් තිබුණ කාලේ යනකොට දන්නවා දැන් පේනවා තරුණියක් යනවා ගෑණියක් යනවා මේ පාරේ කවියක් කියනවා. අල්ලාගෙන නෙරිය අතකින් කිම්ද නගෝ වසාගෙන දෙතන අතකින් කිම්ද නගෝ සැමියා නැති කල තනිමගකින් කිම්ද නගෝ අම්බලමේ නැවතිලා යන්න නගෝ කියලා. දැන් ඉන්න ගෑල්ලා මේකට කතා කරලා නම් අම්බලම නෙකි බස් ඕල්ට් එකේ පොඩ්ඩක් ඉල්ලන්න කියලා තෙරප්පු අතර ගන්නවා. ඒ කාලේ එහෙම නෑ. අර කාන්තාව මොකද කිව්වේ? අල්ලාගෙන නෙරිය මඩ තැවරනේ හින්දා වසාගෙන දෙතන බිලිඳුගේ කිරි හින්දා බාලමස්සිනා පස්සෙන් එන හින්දා යන්නම් අයියන්දි ගමර රට දුර හින්දා. ඉතින් සාමයෙන් බෙදාගත්තා. ඒ කල් අයිත් එක ඒ ප්‍රේමයේ ඉල්ලනේ නිදා ගන්න කතා කළා. ඒක ටික බරපතලයිනේ. ඒක නිසා අම්බලමේ ඇතුළේ යන කතා කළාම ඒ ඔය එක්කම තියෙනවා ගජමන් නෝනාගේ කවියක් තියෙනවා අලපාත මුදුලුවක මට මතක ඒ යෝජනාව කළා තියෙන්නේ. ගජමන් නෝනාට යෝජනාවක් ගෙනෝ ඒත් ඕවගේ මේකක්. සසඳර මන නන්ද බඳු වද මකුලින්ද යුගතන පිරි කුන්ද ගනරන් කුඹු මෙන්ද මතවරවර නින්ද සසුබන මකුලින්ද කතනුඹ ළඟ නින්ද නොලැබුවේ පවකින්ද. දැන් යෝජනා කරන්නේ අර ඒ නින්දන ඉල්ලන්නේ බුදියා ගන්න ඉල්ලන්නේ. නමුත් ගජමන් නෝන කලබල වුණේ නැහැ.
කුන්ද මමන පොබ කළ මැති සඳුනියසා අන්ධකාරයට ඇවිලූ පහන ලෙසා නන්ද මගත දිලුනත් රූපෙන් සතුසා නින්ද බැරිය මාළඟ ඔබ සිතන ලෙසා. ඒගොල්ලොත් මොකද කළේ සාමයෙන් වැඩේ බේරගත්තා. කණ්ඩු වෙන්න ගියේ නැහැ, පීහෙන් අල්ල මරන්න ගියේ නැහැ, ගහගත්තේ නැහැ, කුණු හරුවෙන් බැන්නේ නැහැ, මොකක්වත් නැහැ. සාමයෙන් බේරගත්තා. මම කියන්නේ සාහිත්‍ය කලාවෙන් ඒව කරන්න පුළුවන්. ඒව ඔප්පු කරලා තියෙනවා. ඒවා අත්දැකීම් තුළින් තමයි ලබා ගන්න වෙන්නේ. දැන් ගජවම් නෝනා කියන්නේ ඊටාම රූමත් කාන්තාවක්, හොඳ කිවිඳියක්, මාතර යෝගී බබළුණු කිවිඳිය. ඒ වගේ ඉතින් ඒ වගේ බොහොම ඉල්ලුමක් තියෙන කාන්තාව. මං හිතන්නේ ජෝන් ඩොයිලි කියන අපේ සුදු ලේකම්තුමත් එක්කත් සම්බන්ධකමක් තිබුණා කියලා කතන්දර තියෙන මන් දන්නේ ඒක උත්තර කියලා. ඒ ගජවම් බෝතෙත් ඒක තියෙනවා. ඉතින් ඒ වගේ මේක බෙදා ගන්න පුළුවන් කියලා මම අර සභාවට කිව්වා. ඊට පස්සේ මට මේකේ තව එකක් තියෙනවා. දැන් මේ මිනිස්සුયો දැන් අපි පළාත් සභාවේ മന്ത്രിවරු 102ක්ද කොහෙද හිටියා. විපක්ෂ කට්ටිය ඔක්කොම. ඉතින් දැන් මේක දැන් මම කියන ටික දැන් ගල් ගිල්ල වගේ බලාගෙන ඉන්නවා දැන් මේකේ. දැන් මට ඕන තව මේකේ දැන් ශෘංගාරාත්මක පැත්තත් පෙන්වන්න ඕන නිසා මට ඕන කෞසල්‍යමේනේ කවියක් කියන්නේ. මේක තමයි බරපතල ප්‍රශ්නේ කොනේ. අපිට කෞසල්‍යමේ මොන කවි පොතක් හරි මතක හින්නේ පොඩ්ඩක් ඔයගේ රහක් තියෙන ඒවානේ. මට මතක් වුණා ඒකේ තියෙනවා කුසභවවති ජාතකනේ තියෙන්නේ කතන්දරේ. ඉතින් කුසාපුරයට පබවවති කැන්දන්ගෙන දවසේ කාන්තාව කලබල වෙලා. දැන් සාමාන්‍ය රස්සන කාන්තාවක් දැක්කම පිරිමින්නේ කලබල වෙන්න ඕනේ. නමුත් කවියා කිව්වේ එහෙම නෙමෙයි, රජුරෝ කිව්වේ එහෙම නෙමෙයි. කලබල වුණේ මේ කාන්තාව, තරුණ පිරිස. ඒ පිච්ච විදිය මවල පේන්න කවියක් කිව්වා. ගුළු වරලා එක අත තනහසන එකට හැඳ වූ ඉහිල් වසනන්ති කලක් හැඳ වූ දනනෙත් කියලා. දැන් මම ඕක කිව්වා විතරයි තේරෙන්නේ නැහැ. ඒ සුද්ධ සිංහල දැන් අපේ සභාවට තේරුන්නේම නැහැ. ඊට මම කිව්වා තේරුන්නේ නැහැ නේද කියලා. මම කිව්වා දැන් ওই කලබල වෙන කට්ටිය කොන දුවනවා. දුවනකොට ගුළු වරලා එක අත කඩਿੱච්ච කොණ්ඩේ එක අතක තියෙනවා. තනහසන එකට හැඳ වූ පපුව අත් දෙකෙන් තන් දෙක අත් දෙකෙන් වහගත්තා. ඉහිල් වසනන්ති කලක්. ඉහිල් වසනන්ති කියන්නේ කොහොමද? දැන් අත් දෙකෙන් අල්ලගෙන ඉවරයි. ඉහිල් රෙද්ද කඩන් වටුණා. දැන් මුකෙන් වහගන්නද? කලක් හැඳවු දනනෙත්. දැන් ප්‍රභාවති බලන්න කට්ටිය කොහෙද බැලුවේ? අර කාන්තාව දිහා. අර නිරෝධින් ඉන්න කාන්තාව දිහා. ඉතින් මම ඕක කිව්වා. ඉතින් කට්ටිය ගෝම සන්තෝෂ වුණා. දැන් මම ඒක ප්‍රධාන කාරණා සභාපතිතුමාට විනාඩි 10ක් මට දීලා තිබුණේ. නමුත් අන්තිම විනාඩි 13ක් ගිහින් දන්නේත් නැහැ. कारण නොදැනිත් දරුවා නැකේන घटना වගේ තමයි උනේ. ඕකේ හොඳම කොටස නෙමෙයි උනේ. ඒ කාලේ අපේ ඔය පළාත් සභාවේ හිටිය මේ මොකද්ද ට්‍රාන්ස්ලේටර් මේ මොකද්ද භාෂා පරිවර්තකයා හිටියේ ඇල්බර්ට් පෙරේරා මහත්තයා. උන් අහලා ඇති නළුවෙකුත් වුණා. මම ගුවන්විදුලියේ ඔය විනෝද සමය වගේ ප්‍රෝග්‍රෑම් අධ්‍යක්ෂණය කළේ මට මතක හිටියේ මම කියන්නේ. එතුමා දැන් උඩ හිටියේ දුවගෙන ඔළුව බදාගෙන මොකද්ද ලාල් මන්ත්‍රීතුමාට කරන්න කරේ කියලා. මම ඇයි කවුරුද මේ කවුද කිව්වද? මම කලින් අර මේ රසය කියන්නේ දෙන්න ඕනේ. රසය තමයි මම මේ පරිවර්තනය කරන්න කොහොමද? දැන් අර කවුරුද කවිය සිංහලෙන්වත් මම දන්නේ නැතිකොට කොහොමද මිනිස්සු මම ඉංග්‍රීසියට පරිවර්තනය කරන්න ඕක? අර මම යන්ත එක කීවල දුන්න නිසා මම පරිවර්තනය කළා කිව්වා. මම හැබැයි හිතන් හිටිය මේක මයික් එක ඕෆ් කරලා ලිස්ට්ද ඉන්න කියලා. කියන්න බෑනේ. යන්නේ එහෙම දේවල් සිද්ධ වුණා. මල්ලි හරි මල්ලි